මට විශ්වාස කරන්න බෑ. යා මට ආදරේ. යා මගේ පණ. යා මට ආදරේ. කතා කරන්න පුළුවන්. ඒක කියන්න ගන්න. ටිකේ ෆෑට කොච්චර කාලද? අවුරුදු 5ක්. යා අපේ නංගිනෙක් එක්ක සම්බන්ධයක් තියෙනවා. මම පස්සේ වෙන බලද්දි ගන්න. එයාට තවත් ඉස්සරහට කොයක් එක්ක දිනවා කියන්නේ. එයාට සම්බන්ධයක් තියෙනවා. එහෙම කරන්නේ නෑ එයා. එයා එහෙම කරන්නේ නෑ මට ආදරේ. ඒත් එක කොච්චර කන්ටෙන්ට් එකක් දැන් ආවොත් දෙකට කිව්වා. වත් කොච්චර ගන්න. හොයි එයා එහෙම සම්බන්ධතාවක් පවත්වන්නේ නෑ. එයා මට ආදරේ. එයා මාත් එක්ක ඉන්නේ. අන්තිම පාර ලංකාවට ආවද? ලංකාවට ආවේ නෑ. එකපාරක් ඇවිල්ලා තියෙනවා කොහොමද? එයා ලංකාවට අහනම් මන් දන්නේ නැති වෙන්නේ තියන්නේ එයා දන්නවා. ඔයාට වලින් ඇවිල්ලා තියෙන එකපාරක් ඇවිල්ලා ලොකේෂන්. ලොකු දවසක නෙමෙයි හදිස්සි එක ගන්නට අර මේ මොකක් හරි හදිස්සියකට ඇවිල්ලා ඔව් හම්බලා තිබුණේ. ඒ ගහපු ෆොටෝස් උත් තියෙනවා මම ෆොටෝ එකක් අරගෙන මට පෙන්නන්න. අනන්න එපා ඉන්නකම ෆොටෝ එක පෙන්නන්න. හැපි බර්ත්ඩේ. එයා ඔයාට ගොඩාක් ආදරේ. මම ඒකට තරහ වෙන්න එපා. එයා ඔයාට කවදාවත් බරුවක් කරන්නේ Sunduru sitayame Udutulami rahase ඉක්මනට ඔයා ඉක්මනට එන්න. මම වඩ ගොඩක් ආදරේ. ඒකේ ආගේ වගේ ප්ලෑන් එකක් මම හැමදේම දෙන්නවා නිතර මෑයි මට කතා කරන්නේ නැත්තේ ඇයි මට ආදරේ අඩු වෙලාද එහෙම කියලා. එයා ඔයාට කියා ගන්න බැරි තරම් ආදරේ. මට ආදරේ එයාට මට හම්බුන හොඳම කෙනා. එයා දන්නවද ඔයා හොයාගෙන අපි ආවේ කොහෙන්ද කියලා? අපි කටුනායකෝ. කටුනායකින් නම් තමයි අපෙන්ම කරගන්න ඕනේ කියලා. අපෙන්ම ඔයාව සතුට කරන්න ඕනේ කියලා එහෙම. ඉතින් ඔයාට සතුටුයිද? ගොඩක් එයාට ආදරේ. එයා ඉක්මනට එයාට එන්න කියලා තමයි කියන්නේ. එයාට තේින්නේ නැහැ. ඉක්මනට ඔයාව තුරු කරගන්න ඕනේ. Mengira Pave mud akase එයා හිතේ මං ඇති මට. අපි ඊළඟ පාරය වගේ. ඔය ටෙඩීගේ තව චූටි සීක්‍රට් එකක් තියෙනවා. දකුණු පැත්තේ අතේ කෙළවර චුට්ටක් තියෙනවා. අයියා කියන්නේ කිව්වා අයියා ලංකාවට එන තාක් හුස්ම ගන්න ටෙඩිය අයියා කියලා ළඟ ඉඳගෙන තියන් ඉන්නේ කියලා. සයිස් එක විතරයි චුට්ටක් වෙනස්. හරිද? ගොඩක් සතුටුයි. සතුටුයි මට කවදාවත් හම්බෙලා මේ තරම් දේවල් මට කවදාවත් හම්බෙලා නැහැ. මේවා හම්බුනාට පස්සේ මට හැමදේම ලැබුණා. මෙයා මට හැමදේම දුන්නා. මෙයා මාව බලාගත්තා ගොඩක් හොඳට. හරියට මගේ තාත්තා වගේ මම අප්පච්චි කියලා කියන්නේ. මාව කුඩ බලාගත්තා. ආදරයක් ඔයාලට දෙන්න පරිස්සම් කරගන්න. අපි බලාපොරොත්තු වෙනවා ලංකාවට ආපුවාම වෙඩින් එකක් අරගෙන අපිට ෆොටෝ එකක් එවයි කියලා. අනිවාර්යෙන්ම. අපි ඉන්නේ හැමදාම Sidama Sita notaram